Hello guys, අපි අද ඇවිල්ලා ඉන්නේ කීල්ස් එකට. මේ බලන්න. මේ තමයි කොච්චි කඩේ කීල්ස් එක. අපි අද ඇවිල්ලා තියන්නේ මොනා කරන්නද කියලා දන්නවද? රුපියල් 2000කින් අපිට මොනවද කීල්ස් එකෙන් ගන්න පුළුවන් කියලා බලන්න අද අපි ආවේ. එහෙනම් අපි ගිහින් බලමු. Let's go. Yeah. මම යද්දි අපේ වෙනදට මට හම්බෙන සිකියුරිටි ආන්ටි වෙනද වගේම මෙතන හිටියා. එයා දොර ඇරියා මට. හෙලෝ ආන්ටි. ඔන්න දැන් මම ඇතුළට ගිහින් කාඩ් එකක් අරගෙන හොම්ම යන්නේ බඩු ටික ගන්න. එහෙනම් අපි යමු. Hello. To go and see what we can buy. මට ඔයගලන්ට වැදගත්ම දේ කියන්න බැරි වුණානේ. අපි අද ආවේ 10 දෙනෙකුට ඇති වෙන්න පැස්ටා එකක් හදන්න බඩු ගන්න. හැබැයි රුපියල් 2000කින් 10 දෙනෙක්ට ඇති වෙන්න බඩු ගන්න එක කොහොමද කියලා අපි බලමු. එන්න එහෙනම් මායිකයා. ළමයි අද අපි ගන්න ආවේ දැන් අද අපි හදන්න ආවේ මොනවද කියලා මම කලින් කිව්වේ නෑනේ. අපි හදන්න ආවේ පැස්ටා එකක්. හරිද? මේක මොන විදිහේ පැස්ටා එකක්ද කියලා අපි ඉස්සරහට බලමු. ඉස්සෙල්ලාම අපි ගන්න ඕනේ මොනවද දන්නවද? පැස්ටා. මොකද පැස්ටා එකක් හදන්න පැස්ටා ඕනේනේ. පැස්ටා එකක් හදන්න පැස්ටා ඕනේනේ. එහෙනම් අපි පැස්ටා එකක් ගමු. මම අද හිතුවා ගොඩක්ම එක එක පැස්ටා જાති තියෙනවා. මේ බලන්නකෝ එක එක පැස්ටා જાති තියෙනවා. ඒත් මම හිතුවා අපි ගත්තොත් හොඳයි කියලා වැඩිපුරම කීස් ප්‍රොඩක්ට්ස්. කීල්ස් එකට න්යාවද? අනික එක මාර වර්දි. මම හිතුවා අද ගොඩක් කීල්ස් ප්‍රොඩක්ට්ස් ගන්නවා කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේකේ ගාණවල් කොහොමද මේක ගන්න පුළුවන් අපිට කියලා. affordable ද නැද්ද කියලා. මේ බලන්න ළමයි කීල්ස් එකේ මේ පැස්ටා එකේ ගාණ 320යි. තේරෙනවද ඔයගොල්ලන්ට 320යි. අපි මේකත් එක්ක කම්පෙයාර් කරලා බලමු. පැස්ටා. this one 460යි. ඇත්ත රෑන්ස් වල එක එක වෙනස්කම් තියෙනවා. ඒත් අපි අද හිතුවා කීල්ස් එකෙන් බඩු ගන්නවා කියලා. ඉතින් ඒක නිසා මම කීල්ස් එකෙන් පැස්ටා දෙකක් ගන්නවා. අපේ ගෙදර ටිකක් කට්ටිය වැඩි නිසා දෙකක් ගන්නවා. දැන් දාගමු. හරි. then let's go. ගන්න තියෙන බඩු ගොඩක්. අපි දැන් ගන්න යන පැස්ටායිගේ සහ අනිත් බඩු වල ගාණන් අපි ගානට හදා ගන්න ඕනනේ. මොකද අපි 2000කට තමයි අද ගන්න ආවේ බඩු. එතකොට මම බැලුවේ දැන් මේ ගාන එකක 320යි. ඒත් 322 කියලා 640යිනේ. එන්න අපි ඇඩ් කරමු. හරි. අපි දැන් මෙන්න මේ වගේ ඔයාලා කැල් එකක් අරගෙන යනවා නම් අනිවාර්යෙන් ඔයගලන්ට 2000 වගේ ගානකට ගන්නවා නම් ඊට වඩා වැඩි ගානකට ඔයාලගේ බජට් එකට ඔයාලට ගන්න ලේසි. එහෙනම් මට ඉස්සලාම්ගේ කීයද 640යි. හරි. අපි දැන් ගන්නාවේ කෙෂප් එකක්. කෙෂප් එකක් ඕනේ අපිට පැස්ටා එක හදන්න. බලන්න ප්‍රොඩක්ට් ඔක්කොම මෙහෙමයි පැස්ටා එක හදන්න අපිට ගොඩක්ම කෙචප්ස් ඕනේ නැහැ. මොකද නෝමල් මේ වගේ සයිස් බොටල් එකක් තිබ්බත් ඇති. ඒක නිසා මම හිතුවා මම කීල්ස් බ්‍රෑන්ඩ් එකකින් තමයි ගන්න ආවේ. බට් ඒක ලොකු වැඩි බොටල් එක නේ. මේ බොටල්ස් වල ලොකු වැඩි නිසා මම මේ වෙලාවේ හැදෙන්නේ මම ගන්න හිතුවා පොඩි බොටල් එකක්. මේ වෙලාවේ මට ලොකු බොටල්ස් ඕනේ නැති නිසා we'll take this one නේ. ටිකක් this one is good. අපි බලමු මේක ගාන 310යි. අපි ඇඩ් කරමු 310යි. බලමු 950ක් අපිට වියදම් වුණා දැනට. අපි බලමු ඊළඟට ගන්න මේ මොකක්ද කියලා සහ අපිට යන්නේ amount එක කොච්චරද කියලා. ඔයාලා බලනවා ඇති මම මේ හැම තැනකදීම කීල්ස් ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මෙන්ෂන් කරේ ඇයි කියලා. එහෙම කරන්න හේතුව තමයි සාමාන්‍යයෙන් මාකට් එකේ බැලුවොත් කීල්ස් ප්‍රොඩක්ට්ස් වල ගාණ අනිත් බඩු වල ගණන් වලට වඩා අඩුයි. අන්න ඒක නිසායි මම උගලන්ට ඒකම රෙකමෙන්ඩ් කරේ. මේක ගන්න ආවේ මිල්ස්. මිල්ස් අපි ගොඩක් තියෙනවා ඇත්තටම. මිල්ස් ගොඩක් ඕනේ නේ normally. මට තිබ්බනම් ඇති 400 ml වගේ තිබ්බනම් ඇති. ගොඩක් ඕනේ නැහැ. ඒක නිසා මම හිතුවා ලොකු පැක් එකක් ගන්න නැතිව මේ පැක් එකක් නෑ කියලා. ඔව් මේක ගත්තොත් මේක වැඩක් නෑ. ඇක්චුලි ගොඩක් ඕනේ නැහැ මේ වෙලාවේ. මේක එකක් 130යි then 260ක් යනවා. 12 මැට් කරලා. ඊට 200 හරි. 260
260යි 1210 හරි නේද මං හිතුවා ඉතින් අයිකේ රස්නම් දෙක ගන්න 1210යි අපිට තව දේවල් ගන්න පුළුවන් බලන්න මේ දෙක හරි නේද මම මේක කලින් සැරේකට හදද්දි ගත්තා. මේක කීල්ස් ප්‍රොඩක්ට් එකක්. මම කියනවාද කීල්ස් ප්‍රොඩක්ට්ස් ගොඩක් ගන්නවා කියලා. මේක Thousand Island salad dressing එකක්. සැලඩ් වලට දාන එකක් මේක normally. අපි ඔයාලා අරගෙන දාලා බලන්න. This is so good. මේක මේ ටෙස්ට් එකට දාලා මාර රහයි. අපි මේකත් ගමු. මේක amount එක කොච්චරද කියලා මේක 705යි. 705යි. අපි 705ක් ඇඩ් කරමු. 1915යි. අපිට තව පොඩි ගාණක් ඉතුරුයි. බලමු මේකෙන් මොනවා හරි ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි මේකත් ගමු. දාගමු. ළමයි මම මේක වෙයන්ට මම ඔක්කොම ඕනේ කරන බඩු ගත්තා. හරිද? මෙතනදී මට දැන් තව පොඩි දෙයක් ඕනේ. මට තව 85කුත් ඉතුරුයි. මම බැලුවේ මේ වීඩියෝ බල බල හිටියේ ඒක වැක්ස් වෙනවද දන්නේ නැහැ මේ කියන්නේ මෙන්න මේ බන්නම මෙන්න මේ තියෙන මේ උඩින් දාලා අර මොනවද ඒවට කියන්නේ පාස්ලි මං හිතනවා පාස්ලි මේ තියනවද කියලා බැලුවේ අපි ගිහින් චුට්ටක් බලමු නේද බලමු මේක දැම්මම මං හිතනවා සර්ව් කරද්දී වගේ ලස්සනයි මෙන්න මේක ඉතින් දැම්මම මේ වගේ ලුක් එකක් තමයි එන්නේ බලමු මේ දින අපිට තව ඉතුරු ගාන ඉතින් බලමු මේ පාස්ටි හම්බුණා අන්තිමට පාස්ටි ගමු අපි පාස්ටි වලිනුත් හොඳට තෝරලා ගන්න ඕනේ ගන්ටි මේකෙන් ඉතියක් වගේ මෙන්න මේක තමයි පාස්ටි ලස්සන කොලයක් ඒක තව තියෙනවා එහෙනම් මේක හොඳයි වගේ එතන මේක හොඳට බලලා ගන්න ගැටි ඒක තවත් වගේ බලමු මේ දෙකේ අලුත් මොකද්ද කියන්නේ හොඳයි ගොඩක් තියෙනවා මේක අපි ගමුනේ මේක ගාන 62යි ගාන අපිට තව චූටි ගානක් ඉතුරු එච්චර ගානකින් නම් මේ ගන්න දෙයක් නැහැ නේද? තවත් නැහැ. එන්න අපි වැඩිපුර දෙයක්වත් ගත්ත ගන්න හිටියේවට අමතරව අපිට තව අපිට දැන් තිබිච්ච ගානත් එක්ක තියෙන ළමයි අපිට ඉතුරු වෙච්ච ගාන බජට් එකටත් වඩා අඩුවෙන් තමයි ගියේ. ඉතින් ඔයාලා කීල්ස් එකට ආවොත් මම කියන කීල්ස් ප්‍රොඩක්ට්ස් යූස් කරොත් අනිවාර්යෙන් ඔයගලන්ට මේ වගේ ගානකුත් ඉතුරු කරගෙන බජට් එකක් ගානට සෙට් කරගෙන ගෙදර යන්න පුළුවන්. එහෙනම් මේ තියෙන අද මම ගත්ත බඩ ටික මේ ටික දැන් අරගෙන ඊළඟ ගෙදර ගිහම බලමු මේ ටික කවුන්ට් ඩවුන් කරලා ඔයාලට මම පෙන්නන්නම් රිවිව් එක. අපිට ගිය ගාන හරියට මෙච්චරයි බජට් එක මෙච්චරයි අපිට හම්බුන බිල් එක මේ ගාන කියලා. ප්‍රූෆ් එකක් දෙන්නම්. එහෙනම් අපි යන්න. මේ කිරන්න බැරි වුණා දැන් මේ කිරාගෙන ආවට අමතක වුණා. ඔන්න එහෙනම් යාළුවනේ අපි රුපියල් 2000ට අද මේ වගේ බඩු මල්ලක්ම ගත්තා. යේ! ෆයිනලි කීල්ස් එකෙන් අපි කීල්ස් ප්‍රොඩක්ට්ස් එක තවත් ප්‍රොඩක්ට්ස් එක අපි අද රුපියල් 2000කට මැච් වෙන්න බඩු ගත්තා එහෙනම්. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු ආයේ.
තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු අපි. like කරන්න, subscribe කරන්න, share කරන්න. තවත් මගේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් අපිත් එක්ක දිගටම එකතු වෙන්න. bell button එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙ හම්බෙමු. bye bye. bye guys. ඔන්න ළමයි අද අපි රුපියල් 2000 ගත්ත බඩු තමයි මේ. අන්න මම ගෙදර ආවා. බලමු මොනවද අපි ගත්ත බඩු කියලා. අපි ගත්ත පැස්ටා දෙකක්. මේ දැක්කේ කොහොමද තියෙන්නේ? ග්‍රෑන්ඩ් 375ක් තියෙනවා. ඒකෙන් දෙකයි. ඊළඟට අර මං කිව්ව ඩ්‍රෙසිං එකයි, බොටල් එකයි. ෆ්‍රෙෂ් මිල්ක් පැකට් දෙකයි. ඊළඟට එන්වි සෝස් එකයි. මේ තමයි අපි ගත්ත බඩුවල බිල් එක. ෆුල් ටෝටල් එක ගිහින් තියෙනවා 2040ක්. No, 2040ක් නෙවෙයි. 2160. Sorry, 2106ක්. මෙහෙම යන්න හේතුව තමයි අපි කිව්වේ 2000කට බඩු ගන්නවා කියලා. අපි මේ බඩු ටික ගත්තේ 2000කට නම් වෙන්නේ. 2000කටත් අඩුයි. පොඩි ගාණක් ඉතුරු වුණා. and අපි මේක ගත්ත අපිට අරගෙන එන්න ඕන නිසා බඩු ටික. ඉතින් ඒක නිසා මේකට ඇඩ් වුණා රුපියල් 120ක්. ඒක නිසා තමයි බඩුවල ගාණ චුට්ටක් 2000ට වඩා වැඩි වුණේ. නැත්තම් මේ ඔක්කොම වල එකතු ගත්තොත් 2000ට වඩා අඩු ගාණක් තමයි ගියේ. ඉතින් මේක තමයි අපි කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් ප්‍රොඩක්ට්ස් ගත්තා. ඒ වගේම තව ප්‍රොඩක්ට්ස් ගත්තා. මේක තමයි අපි 2000ට ගත්ත බඩු ටික. and අපි දැන් හදන්න යන්නේ. හදලා ඉවරලා මම අවුට්පුට් එක ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි දැන් පැස්ට හදලා ඉවරයි. මේ තමයි ඒකේ ෆයිනල් අවුට්පුට් එක. එහෙනම් ඔන්න මම ඔයගොල්ලන්ට පෙන්නුවා අවුට්පුට් එක. එහෙනම් ඔයගොල්ලන් හැමෝටම thank you. Thanks for watching. එහෙනම් ඔයගොල්ලෝ සෞන්දර්යා channel එක subscribe කරලා ඊළඟ දවසෙත් මාත් එක්ක එකතු වෙන්න. Bye for today.